ඔයා හෙට වෙනකම් බලා ඉන්නවද වැඩ පටන් ගන්න? ඔයා දන්නවද? හෙට කියන දවසට ගැරන්ටි එකක් නෑ. ඔයා වැඩ පසුවට කල් දානවා නම් ඔයා ඔයාගේම සිහින පාවා දෙනවා. ඔබේ ජීවිතේ වෙනස් වෙනවා එක ක්‍රියාවකින්. අන්න ඒ ක්‍රියාව අදම සිදුවිය යුතුයි. ඔයා සමහරක් විට හිතනවා ඇති ඒක අමාරුයි. මට ඒක කරන්න බැරි වෙයි කියලා. අපි හැමෝටම සමහරක් වෙලාවට එහෙම හිතෙනවා. නමුත් ජයග්‍රාහකයින් යනු සිතන අය පමණක් නොවේ. ඔවුන් ක්‍රියා කරන අයයි. මේක මතක තබා ගන්න. බොහෝ අය ලස්සන සිහින දකිනවා. නමුත් බය, සැකය සහ ප්‍රමාදය ඒ සිහින හඹා යෑම පටන් ගැනීම වළක්වනවා. එයාලටත් හැකියාව තිබුණා. වෙලාවක් තිබුණා. නමුත් එයාලා පටන් ගත්තේ නෑ. ඔයාටත් ජීවිතේ හීන තියෙනවා නේද? වඩා හොඳ ජීවිතයක්, සාර්ථකත්වය, ගෞරවය, නිදහස. ඔව්. ඒ දේවල් වලට යන ගමන දැන් තමයි පටන් ගන්න. ඔයාට බයක් ඇති. නමුත් ඔබ බයට පරාජය විය යුතු නෑ. හොඳම වෙලාවක් කියලා දෙයක් නෑ. හොඳම වෙලාව මේ දැන්. ඔයාට ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ නම් පළමු පියවර අදම දැන්ම තියන්න ඕනේ. හිතන්න මම දැන් පටන් ගන්නවා කියලා. ඔබට හැකියාව තිබෙනවා. ඔබට ශක්තිය තිබෙනවා. ඔයාගේ ජීවිතේ තවමත් ඔයාගේ අතේ තියෙන්නේ. දැන්ම පටන් ගන්න. ක්‍රියා කරන්න. අද ගන්නා තීරණය අනුව ඔබේ අනාගතය තීරණය වේ. දැන්ම පටන් ගන්න. ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි එකටම ඉදිරියට යමු.